ආයිබෝන් කියල පිළිගන්නවා UIUX Zero to Hero Design Series එකේ තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් මම මේ වීඩියෝගෙන් කතා කරන්නේ එම්බෙලිශ්මන්ට් ගැන. ඒ කියන්නේ ඩිසයින් එකක් තියෙන විදිය සම්පූර්ණයම වෙනස් කරන මෙතඩ් එකක්. මේක එකනේ ඇටරක්ටව් එක තියාගන්න ඇටරක්ෂන් එක තියාගන්න යස් කරන මෙතඩ් එකක්. එහෙනම් අපිය වීඩියෝ එකට මේ සිරිස් එකට අලුත් කෙනෙක් නම් කලින් මේ වීඩියෝස් ටික බලලඉන්න දැන් අපින්න කෝස්සගේ මේ සිරිසක අන්තිමටිගේ තව වීඩියෝ පහකින් හයකින් මේ සිරිස කිවරයි නිසා මුලින්දලා වීඩියෝ ටික බලන්න ටෙල්ගෑම් චනල ඇත්ත එකතු වෙලා ඉන්න තව ඉස්සරහට වැඩටික කරගෙනයන් එහෙනම් අපිය වීඩියෝ එකට දීනේ කියලා මංහිතන අපමුත් වෙන්න කියලා මේ වීඩියෝක ෂූට් කරනම තුන්ගනි වතාව ෆික්මගේ දානවා අයංකනවා අයංකනවා අයදානවා පවකට් එදැක සරක් රකෝඩ් කර ොයිසක රකෝඩ්ඩලන හෙන කේස් මාරම කේස් හරි අප වීඩියෝ කර මෙම වෙන්නේ වැඩි කතා කියන්න එම්බලිස්මන් ගැන කතා කරන්න එම්බලිස්මන් කියන්න යස කෙනෙක් කොහොමද මේ සයිට් හෙටාවට පසයාගේ එයාට මේ සයිට්ක පේන විදිතක බෝරිං නැතිවෙන්න අපි යාව ට්‍රක්් කල තියාගන්න ඇනිමේෂන්ස්වල්ට අමතරව යුස් කරනය කර තම එම්බලිස්මට කිය ටෙක්නිකයකට මම එතන දාගෙන තියෙන එක වගේ එකම මේකෙන් ඩිෆරන් කල පැලට්වලින් ස්ලයිඩස් තුනක් ඒ ස්ලයිඩස් තුන මේ පැතින් විධ විදිවලට ඒ යස් කල්ලා ඉලිමෙන්ට යස් කල්ලා ඊළඟට ඔයමන හරි ටූලක් මේක තියෙන පෙන්ටූල කරමවාකර යස් කල්ලා එම්බලිස්මට කරගන්න විදිදමයි මං මේ වීඩියෝගෙන් කතා කරන්නේ හරි මුලින්ම කරන්න දැ ෂේඩ් කියලන තින් ප්‍රවි ෂේඩ් මන නිගන් අරණය ෆිල්ලන විදිර ම මේ ෂේඩ් ඇත්දාගන්න බලාගන්න මේ කරන විදිිය පෙන්ටූල්ල කරගෙන එස්සකුරෙන් තියෙන මෙහාට ඇද්දා මෙතනින් මෙහාට ඇද්දා මෙතනින් මෙතනට මේ විදිරම කරන්න ඕනි කියගන්න ඕලට වෙනම් මේක මේ කොහ ඩවලුඩ් කරගන්න පුළුවන් ඒත් කමන්නේ පස්සේ තනින් මෙතනට යා කර රයිට් ඊට පස්සේ ටූලක මාරු කරම් මේක මේ විදිර එන්නවා ඔගලන්ට ඉට පස්තින ස්ට්‍රෝක් එක මෙතනින් රිමූ කර ෆිල්ල එකක් දැම්මා පෙන්ටඋල්ලකින් මේකට දැම්ම පල එක පොඩ්ඩක් අඩු කරා උපසිටිය අඩු කරා ඔය මෙතන මේ වෙක්ට එක ති වෙක්ට 14 කියල තින එක ඒක දාගමු ෂේඩ් කියනගෙන් යාටට ඕනාගලන මෙතන පුළුවන් වෙක්ට 14 කියන එක වෙනුවට නමක් දීගන්න ෂේඩ් කියලා ෂේඩ් කියල තියෙනවන සීරෝවන් කියන ගන්දෙව අඳුරගන්න පහසුව සඳහා හරි ඔය විදිහට තමයි ඒක බලාගන්න පුළුවන් වෙන්නේ ඊළඟට අපිට පුළුවන් මේකට තව ඇරෝස්ටික ඇඩ් කරගන්න යාර මොනවා හරි එලිමන්ට් එකකට හරියන විදිහේ මෙතනින් දෙනවා 90 degrees ඇර එක අප් ඇන්ඩ් ඩවුන් වෙනවා ගානට මේක මෙතනට දෙනවා මෙතනට දෙනවා ඕන්න මේ තුන සෙලෙක්ට් කරලා ඔටෝ ලේඅවුට් දාගන්න පුළුවන් දත් මම මේ දැනට මේ නෝමල් ගිය දෙන හන්ද ඕනේ ඔය හොඳයි ඊළඟට මේකට මොකක්ද බලමු කරන්න පුළුවන් මේකට කරන්නේ ඒ යුස් කරන එක ඒ යුස් කරලා එලිමෙන්ට් දෙකක්ම ජෙනරේට් කර ගත්තා මෙතින එකක් දාගම මේ ආකාරයට මේක දාගමු මේ ආකාරයට රයිට් මේක චුට්ටක් එහට මෙහට කරලා එට මෙට කද හදාගම මේකටම යස් කර මිජ්ජනි ම මිජ්ජනිවලට කියල තමයි මේ දෙක ජනරේට් කරගත්තේ කොහොමද මේක මේ මොනාද ප්‍රොම්ට එක ගහන්න අනම්මන දැනගන්න ඕන්න කමෙන්ට් එකක් දාන්නේ වෙච්ච ලොක දේවල්න මේ ගැන ප්‍රොම්ටෙක් ගහන්න ඔන්න මේ ඒයිවල්ට කියල මේ කොට ලස්සන කල දෙන මොකර එම්බලිස්මෙන්ට් කරගන්න පුළුවන් එලිමෙන්ට් එකක් ට්‍රන්ස්පේරන්ට එලිමෙන්ට් එකක් ජනරේට් කල දෙන්නෙකුව ජනරේට් කළ දෙයි විජ්ජනයකින් ඊට පස්සේ මේක පොඩ පල්ලි හටර්ගෙන හොදට බන්න දැ මේක දැන් ඔගොලට පේනති මේ ටෙක්ස්ට එක කැපෙනවානේ එක නිසා මෙතිරින් අප දාගමු රෙක්ටෑන්ගල් ටූල් එකක් ටැන්ගට රෙක්ටෑන්ගල් ගත්තා ගත්තා පොටි පොට කරගම මේක ෆිල් කරගමු මේක ට්‍රන්ස්පේරන්ට් දාගත්තා හරි කෝන් රේඩියස් එක 30 දාගත්තා මේක ඔල්ට එකත් එක්ක ඇඩ්‍රොප් වලට ඇත් එක්ක
ඇඩ්ඩ්‍රොප් හරි ඔය තියන්නේ තව ඩිසයින් ඉදියා යකට බ්ලක් ඇන් වයිට් ඇත්තියෙන මොකද බලමු ගන්න පුළුවන් මේකට තමයි මම මෙන්න මේ එලිමන්ට් එක යූස් කරන්නේ මම මේ එලිමන්ට් එක ගත්තේ ප්‍රීපික් එකෙන් ඔයගොල්ලෝ පුළුවන් ප්‍රීපික් එකෙන් ගන්න එහෙම නැත්නම් icon file එකෙන් ගන්න පුළුවන් මේක ගත්තේ icon file එකෙන් මේක මෙතන දාන්න කිසිම තේරුමක් නැහැ. ඒ කියන්නේ එහෙම තේරුමක් තියෙන්න ඕනේ නැහැ. මොන හරි ලස්සන වෙන්න දෙයක් දාන්න. හැබැයි මේ නිකන් අර මොකක්ද එක වගේ දාන්න එපා. ඒ කියන්නේ රෙස්ටොරන්ට් එකකට මල් වගේ දේවල් යූස් කරන්න. එහෙම එපා. නිකන් ගැලපෙන දෙයක් මොකක් හරි යූස් කරන්න. throwing shades කියන මේක මෙතනම තියෙන්න ඕනේ නැහැ. ඕනනම් ඔයගොල්ලන්ට ඊ එක මෙතන දාලා එහෙම මාරු කරගන්න පුළුවන්. ලස්සන විදියකට මොකක් හරි කරන්න. හරි. දැන් මේකට ඔයගොල්ලෝ බලන්නේ මොකද්ද මේ කරේ? එහෙනම් ස්පීඩ් එක කරගෙන ගියා කිසි තේරුමක් නැහැ. මොකද්ද කියලා. මේකට කියන්නේ එම්බෙලිශ්මන්ට් කියලා. එම්බෙලිශ්මන්ට් කරනවා කියන්නේ යූසර් කෙනෙක් වෙබ් එකට ආවට පස්සේ UI එකට ආවට පස්සේ යූසර් ඉන්ටර්ෆේස් එකේ අපි මේක බෝරින් විදියට නිකන් ඔයාලට පේනවාද මේ පැත්ත නිකන් එකම ඩීටේල්ස් ටික තියෙන හැබැයි විෂුවලි එක දැක්කහම වෙන වයිබ් එකක් එන විදියට තමයි මේ තුන මේ ඩිසයින් වෙලා තියෙන්නේ. මේකට AI යූස් කරා AI යූස් කරේ මේක ජෙනරේට් කරගන්න. ඊටසේ ඒකට අර කැපිලා පේන මෙන්න මේ රෙක්ටැන්ගල් තුන දාගත්තා. මේක අතින් කරේ එරස් තුනක් දාගත්තා. ඊට පස්සේ මෙතන මේකයි මේ වගේ ඕන තරම් ගන්න පුළුවන්. ඉතින් එම්බෙලිශ්මන්ට් එක ගැන කතා කරද්දී එම්බෙලිශ්මන්ට් කියන්නේ අර යූසර් එක්ස්පීරියන්ස් එක ගැන බලා ගන්න ටෙක්නික් එකක්. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් චැලෙන්ජ් එක කරන්න. චැලෙන්ජ් එක මම දීලා ඇති. මේ චැලෙන්ජ් එක finish the layout with embellishments කියලා AI use කරන්න පුළුවන්. ඔයගොල්ලන්ට ඕන දෙයක් කරන්න පුළුවන්. මෙන්න මේ පැත්තේ ඩිසයින් එකේ එලිමන්ට් use කරන්න, image use කරන්න ඕන දෙයක් use කරලා user මේකට ආවට පස්සේ user ගේ eye catching වෙන විදියට හදලා Telegram channel එකට upload කරන්න කැමති අය කිසි ප්‍රශ්නයක් නැහැ. අප්ලෝඩ් නොකරත් ඔයාලගේ ස්කිල් එක හදාගන්නයි ඕන. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. මේ වීඩියෝ එක මම හෙන සැරයක් ෂූට් කරලා මේ දාන්නේ. ඒකයි මේ ඩීටේල් සමහරට අඩු වෙන්න පුළුවන්. මොකද මම කිව්වා වගේ මතක නිසා ආපහු කියන්න නැහැ. හරි එහෙනම් මොන හරි දේවල්